are going to worship the Vada City Kanda. එන්න ලස්සන මහින්සක ගමනක් යන මගේ ආදරණීය පින්වන්ත පැටවුනේ. දවසක් දා මායිතිලි පොය දවසක උපෝෂත අෂ්ටාංග සීලය හරිම භක්තියෙන් සමාදන් වෙලා මේ වැඩසිටි කන්ද භක්තියෙන් වන්දනාමාන කරගත්තා. එදා අපි හිතුවා පැටව 3 දෙනාත් එක්කත් දවසක මේ ගමන එන්න ඕනි කියලත් ආදරණීය පින්වන්ත ඔයාට බලන්න ලස්සන වීඩියෝ එකක් ගන්න ඕනි කියලත් එදා අපිට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් අපි එදා පඩිපෙළ නැගගෙන හෙමින් ගොඩාක් දුර හරි ආසාවෙන් භක්තියෙන් නැග්ගට අද චූටි පැටව 3 දෙනාත් එක්ක ගියපු නිසා අපි ෂටල් සර්විස් එකේ සහයෝගය ගන්න හිතුවා. මෙතුම අපිව පරිස්සමෙන් උඩට එක් කරගෙන ගියා. ඉතින් ආදරණීය පින්වන්ත මිත්‍රවරුනි, අපි ජීවිතයේ ගමන් ගතින් යනවා. ඒ වගේම සිතින් යනවා. ඔබ මොහොතක් ලස්සනට දෙයක් කල්පනා කරලා බලන්න. අපි ඉතින් මේ ගතින් යන හැම ගමනක්මත් අන්තිමට ගිහිල්ලා තියෙන සිතින් නේද? අපි ගතින් ගිහිල්ලා ආවට සැනසුම දැනුනේ සිතට. වෙහසක් දැනුණු ගමනක් නම් වෙහස දැනුනේ සිතට. ඉතින් ආදරණීය ඔයාටත් මම ආරාධනා කරනවා අපිත් එක්ක හිතින් මේ ලස්සන ගමන යමු. මට එහෙම කියන්න ලොකු අයිතියක් තියෙනවා. මම පුංචි මිනිස්සෙක් වුණාට මට තියෙන ලොකු හිතක්. මම මේ යන ඕනම තැනකදී මට පුළුවන් මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම හිතින් මාත් එක්ක මේ ගමනට අරගෙන යන්න. ඒ නිසා ඉතින් අපි මෙන්න මෙහෙම මේ වාහනේත් මාර ජොලි හැබැයි අපි වැඩසිටි කන්ද මේ නගින ගමන් ඉන්නේ. හරියට නැගිදි මෙහෙම නෙමෙයි. මේ දෙපයින් යන්න පුළුවන් නම් හොඳ. කොහොම හරි යන්නයි ඕනි. ඉතින් දෙපයින් හරි රෝද 4කින් හරි 6කින් හරි හිතින් ලස්සන්ට යන්න තමා ඕන. ගැසි පැද්දි මෙහෙම අර අමුතු වයිබ් එකක් දැනෙනවා. අර කැලෑවත් එක්ක මෙහෙම වංගු තිබිලා ඊට පස්සේ එක සැරේට මෙහෙම මේ වැඩසිටි කන්ද විහාරස්ථානයේ තාප්පේව පේනකොට ඊට පස්සේ තව පඩිපෙළ නැගගෙන උඩට එන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ හරි ලස්සන සුන්දර ආදරණීය පරිසරයක් අපිට පේනවා. හිත නිවෙනවා. පින්වන්ත මිත්‍රවරුනි, වෙහෙස දැනෙන මේ ජීවිතේ සිතට සැනසීමක් දැනෙන පොඩි දෙයක් හරි කරන්න. එතකොටයි අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. නැත්තම් අන්තිමේදී අපි නිකන් පිරිගුවක් පස්සේ දිව්වා වගේ වෙනවා. ඒ නිසා ලස්සන පින්වන්ත මනුෂ්‍ය ඇසකට සිතකට විඳින්න පුළුවන් මේ ලස්සන දේවල් විඳින්න කියලා ආදරණීය ඔබටත් හදවතින්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම මම ඔබට උපදෙස් දෙන්න දෙයක් නැහැ. ඔබේ ආදරණීය දරු පැටව එක්ක ඔබේ ආදරණීයන් එක්ක ඔබේ ජීවිතේ මේ වගේ සිත නිවෙන තැන්වල ගත කරන්න උත්සාහ කරන්න. සම්බුදු සරණයි. වැඩ සිටි කන්දේ සිට තමයි